සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. මම ජ්‍යොතිෂවේදී වාස්තු විද්‍යා උපදේශක ඉන්දික බලපිටිය. මෙවර 2025 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගයට සූදානම්ව සිටින සියලුම දුවා දරුවන් වෙනුවෙන් පිට වී යාමට සුබ හෝරාවන් කීපයක් සකස් කරලා තියෙනවා. විශේෂයෙන්ම රාහු කාලය මගහැර සුබ හෝරාවන් ලබාගෙන විශ්ව ශක්තිය ආකර්ෂණය වෙන විදිහට මෙම මුහුර්තයන් නිර්මාණය කරලා තියෙන්නේ. විභාගයේ ආරම්භන දවස තමයි මාර්තු මාසේ 17 වෙනි සඳුදා දින බෙදින උදෑසන 6:55ට උතුරු දිශා බලා පිටත් වීම සුබයි. 18 වෙනි අඟහරුවාදා දින උදෑසන 6:02ට නැගෙනහිර දිශා බලා පිටත් වීමත් 19 වෙනි බදාදා දින උදෑසන 6:16ට නැගෙනහිර දිශා බලා පිටත් වීමත් 20 වෙනි බ්‍රහස්පතින්දා දින උදෑසන 6:17ට නැගෙනහිර බලා පිටත් වීමත් සුබයි. ඒ වගේම 21 වෙනි සිකුරාදා දින උදෑසන 6:22ට උතුරු දිශා බලා පිටත් වීමත් 22 වෙනි සෙනසුරාදා දින උදෑසන 6:11ට උතුරු දිශා බලා පිටත් වීමත් 24 වෙනි සඳුදා දින පූර්ව භාග 6:50ට දක්ෂිණ දිශා බලා පිටත් වීමත් ප්‍රශස්තයි. 25 වෙනි අඟහරුවාදා දින උදෑසන 6:19ට නැගෙනහිර දිශා බලා පිටත් වීමත් 26 වෙනි බදාදා දින උදෑසන 6:17ට නැගෙනහිර බලා පිටත් වීමත් සුබයි. මෙම සුබ මුහුර්තයන් ඉතා හොඳින් සකස් කර තියෙනවා දරුවන්ට විශ්ව ශක්තිය ආකර්ෂණය වෙන මුහුර්තයන් තෝරාගෙන. විශේෂයෙන්ම විභාගයට සතියකට පෙර බෝධි පූජාවක් පවත්වා ආශිර්වාද ලබා දීමත්, දරුවන්ගේ හඳුනාගත් සීලුම ග්‍රහාපල ඇතනම් ඒවාට නිසි වතාවත් කිරීමෙන් ඔවුන්ට මානසික හා ශක්තිය විශේෂම ශක්තියමත්ව මේ විභාගයට මුහුණ දීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමත් දෙමාපියන් හැටියට අපිට වගකීමක් තියෙනවා. ඒ වගේම තමයි දරුවන්ගේ මානසික තත්ත්වය ආරක්ෂා කරගෙන විභාගයට මුහුණ දෙන්න සැලැස්වීමත් අපේ වගකීමක් හැටියට තමයි මම දකින්නේ. ඒ වගේම තමයි දරුවන්ට ප්‍රධාන වගකීමක් තියෙනවා තමන් වෙනුවෙන් දහඩිය කඳුළු හෙළු දෙමාපියන් වෙනුවෙන් ලබා දෙන වටිනාම ත්‍යාගය තමයි තමන් ඉහළින්ම මේ විභාගය සමර්ථ වීම. ඒ නිසා දුවේ පුතේ ඔබට විශාල වගකීමක් තියෙනවා මෙම තරඟ විභාගයේදී හොඳින් දක්ෂ ලෙස හොඳ සමර්ථයක් ලබා ගැනීම. නැවතත් සුපුරුදු ලෙස සතියකින් හමුවන තෙක් ඔබට ජයග්‍රාහී සතියකට ආශිර්වාද.